කාන්තාවන් මුහුණ දෙන ලිංගික ගැටලු හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ගැටලු වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අද දවසේදී මේ එලිවේට් කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය සහ සාකච්ඡාව තුළින් අප කතාබහට ලක් කරනවා. අපේ තුලින් බලාපොරොත්තු වුණේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ගෑනු ළමයි වෙනුවෙන් එයාලගේ හඬ අවදි කරන්න සිනමාව කියන මාධ්‍ය තෝරගෙන ඒ සිනමාව කියන මාධ්‍ය හරහා එයාලගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලබා දීම. මේ සමාජයේ වෙලා තියෙන මේ සයිබර් අවකාශය ඇතිවෙච්ච ප්‍රශ්න ටික අද සාල බරපතල තත්ත්වයක්. දැන් මම මේ ලිංගික ඉස්සලම් බලනකොට WHO ප්‍රෙඩික්ෂන් එක තියෙන්නේ කාන්තාවන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මේ වගේ යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා. ගෑස් ඔබ කියන්නේ හරියට දැලිපියේ කිරි කනවා වගේ වැඩ. හරියට කෑවොත් අද මේ වැඩසටහන වැදගත් වෙන්නේ මේ ප්‍රශ්න දිහා ස්ත්‍රී පුරුෂ භාවයේ සමාජ මේ දෘෂ්ටි කෝණයෙන් නීතිමය පැත්ත වගේ කාරණා පිළිබඳ මහ පොළොවේ යථාර්ථයේ සමග පොරබඳමින් ඒවා සමග ගනුදෙනු කරමින් අත්දැකීම් ලබන ඒවා පිළිබඳ වටහා ගන්නට උත්සාහ කරන තරුණියන් පිරිසක් එකතු වෙලා මේවා විශ්ලේෂණය කරගන්න කලාව හරහා විශ්ලේෂණය කරගන්න දරපු උත්සාහය. ගෑනු ළමයින්ට වෙන මාසික ඔසප් වීම සම්බන්ධව තමයි මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ. එතකොට ඒ ඔසප් වීම මාසික ඔසප් වීමෙන් ගෑනු ළමයි වේදනාවටපත් වෙනවා නැත්නම් පීඩාවටපත් වෙනවා. එයාලට එක එක ආකාරවල තමයි එයාලගේ වේදනාව පිට වෙන්නේ. ෂෝක් කොතමුසගේ අම්මා තොපසර ලැජ්ජාවක් නැද්ද? මොකද්ද උනේ? මට පැඩ් පැකට් එකක් දෙන්න. කාන්තාවන් හා සම්බන්ධ නිදහස අයිතීන් තියෙනවා සමාජයේ. නමුත් ඒවා වඩාත් කඩිනාම සිදු කළ යුතුයි කියන තර්කයක් අපි මේ සමාජයේ අද දවසේ වගේම මේ කාල සීමාවේදී වැඩිපුර කතා කරන කාරණයක් වෙලා තියෙනවා. ඉතින් ඕනම දෙයක් කියන ක්‍රමයක් කියලා දෙයක් තියෙනවනේ. අන්නේ සංනිවේදන ක්‍රමයේ තියෙන වැරද්ද ගැන පෙන්වන්න ඕනේ හිම තමයි අපි ටැටු එකකින් අරගෙන නිර්මාණය කරන්නේ. අපේ අවධානයට ලකුණු දෙයක් තමයි මේ සංක්‍රාන්තික ලිංගික අවධියේ පසුවන වගේම විවිධ වූ ලිංගික ආකර්ෂණයේ විවිධ දිශානතිවල තියෙන පුද්ගලයන්ට සමාජයේ ලක්වෙන අපහසුතාවයන් ගැන කතා කරන්න ඕන වුණා. මොකද ඔසප් වීම කියන එක අපේ සමාජ පිළිකුලක් විදියට දකින්නවානේ. ගොඩක් අය අපේ සංස්කෘතියත් එක්ක මම හිතනවා එහෙම දකින්න ඕනේ නෑ. ඔසප් වීම කියන්නේ කාන්තාවකගේ නිරෝගීකමේ සංකේතයක්. ලෙක්චර් එකක් තියෙනවා වෙනුවට මේක සිනමාත්මක අත්දැකීමකින්ම දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතුන හින්දා තමයි මම මේ චිත්‍රපටය කරන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හිංසනය කියන එක ගෙදරදි වෙනවා, මේ මහ සමාජයේදී වෙනවා, කෝච්චියේදී වෙනවා, බස් එකේදී වෙනවා, විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී වෙනවා, රාජ්‍ය ආයතනවල වෙනවා, පුජ්‍යලික ආයතනවල වෙනවා. එහෙනම් මේක හැම තැනම සිදුවෙන දෙයක්. මේක පොදු සමාජ සංසිද්ධියක් කියන එක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඉතින් මේ sustainable development goals කියලා 17ක් 2030 වෙනකන් මේ ඉලක්ක සපුරා ගන්න achieve කරගන්න. ඒක හැම ක්ෂේත්‍රයකම අදාළ වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි. SDG goal 5 එක තියෙන ඇත්තම මේ කාන්තාවන් සහ adolescents අයගේ උපේදී සමානාත්මතාවය සහ එයාට ඇති වෙන පීඩනයේ හිංසනයේ බලපෑම ගැන. ලිංගික අධ්‍යාපනය කියන්නේ ඒක එක්තරා සුවිශේෂී කාර්යභාරයක් කරන එකක්. මේ වගේ gender based violence, domestic violence, cyber violence ඔය ඔක්කොම දේවල් ගැන මේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඔය ඔක්කොම ගැන සංවාද කරන්නේ ගැහැණු ළමයි සහ ගැහැණු අතරම විතරයි. කාන්තාවන් බැලගන්නවා මේ පැත්තෙන් කඩාර පිරිමියා තාම ඉන්නේ අර පරණ යුගයේමයි පරණ අපේක්ෂාවන් ඇතුළෙමයි ඔහුගේ thinking pattern එක වෙනස් වෙලා නැහැ. ඒ අර්ථය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඔයගොල්ලෝ මේ කතා කරන සමහර මාතෘකා අතිශය සෙන්සිටිව්. ඒ සෙන්සිටිවිටි එක නිසා තමයි මේ ෆිල්ම් එක බලන් ඉන්න මට එක දිගට බලන් ඉන්න මට උවමනාවක් ඇති වෙන්නේ.
ඇත්තටම මේක ග්‍රාමීය සමාජයන් තුළින් නාගරික සමාජයට ඇවිල්ලා මේ අවකාශය තුළ ගොඩක් වෙලාවට Tamanගේ ඇති ජංගම දුරකථන ඒ වගේම සෝෂල් මීඩියා යූස් කරලා ඒ වගේ අවස්ථාවල ගොඩක් වෙලාවට මේ විවිධභාවයට පත් වෙලා අපේ මේ විශ්වවිද්‍යාල සන්දර්භය තුළ සිටින ප්‍රජාව ගොඩක් වෙලාවට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වගේම මේ සයිබර් අවකාශය තුළ විවිධභාවයට පත් වෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් මේ අපිට කතා කරන්න පුළුවන් වුණා යුනිවර්සිටි එක ඇතුලේ වගේම බාහිර පරිසරයේදී කාන්තාව හැටියට මුහුණ වෙන ගැටලු මොනවද කියලා. සහ ඒ ගැටලු වලට මුහුණ දීම තුළින් අපි අපිවම ශක්තිමත් කරගෙන කොහොමද හොඳ අනාගතයකට ඉදිරි පියවර තියන්නේ කියලා.